Hi guys! Welcome back to my YouTube channel. මේ තියෙන්නේ මම මාස දෙක තුනකට කලින් ලංකාවේ ඉඳි රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඉතින් මේ තියෙන්නේ මම ලංකාවට ගියපු වෙලේ මගේ day 1 best friend එක්ක මම ගියපු trip එක. මම කිව්වට අපි කට්ටියම ගියා. එයාගේ family එකේ කට්ටියකුයි මමයි තමයි ගියේ. අපි කොහෙද යන්නේ? අනුරාධපුරේ යන්නේ. අපි බලමු. Hi. Hi කියන්නකෝ. Hi hari. විනුල් කියන මාව subscribe කරන්න කියලා. මාව subscribe කරන්න. විනුල් ඔයාව නෙමෙයි මාව. මාව subscribe කරන්න කියලා. ඉතින් ඔයාලා දැක්ක වගේ අපි එදා ගියේ අනුරාධපුරේ. ඇත්තටම මේක මෙමරිස් ගොඩක් එකතු වෙච්ච ලස්සන ට්‍රිප් එකක්. ඒ මොකද කියලා කිව්වොත් ලංකාවට ආවහම පිට රටකින් නම් අපි යන්න ආසම තැනක් තමයි අනුරාධපුරේ කියන්නේ. ඔයාලත් මේ පිළිෙන්නේ එක්ස්පීරියන්ස් කරලා තියනවා නම් ඔයාලා දන්නවා මං කියන්නේ මේ මොකක්ද කියලා. VI.9 කියලා මං දනිදින අන්දර දෙන්න. Best friend. තීන්දි මං තරප්පුවේ දාන් තින් හිදී බලන්නකෝ. ඔගේ account එකේ දාන්න. විනුල් subscribe කරන්න එපා. ගහේ මුණක් දනිදින ඇන්දාගේ subscribe. දෙයට කන්න යන්න. බඩේ මොනවද කන්න යන්න. රෝස් එකයි පැටිස් එකයි මාළු. ඉතින් ඔයාලා දැක්කේ අපේ පුංචි ජෝකර් මල්ලි. ඒ තමයි මගේ හොඳම යාළුවගේ මල්ලි. අපි කොහොම හරි මේ නතර කරලා තියෙන්නේ අපේ පළවෙනි ස්ටොප් එක. ඔයාලා ට්‍රිප් යනකොට ගිහින් කාලා තියෙනවද චෝටි කඩවල් පාරායිනේ තියෙන. අපි හිතන්නේවත් නෑ මේ වගේ කෑම මෙච්චර රසයි කියලා. ඔයාලා අපි හිතනකොටත් වඩා හරිම රසයි ඒ වගේ කෑම. අපි චූටි දුන්නේ අපේ බුක්කි කීයද වස පෙන්නන්න වයස තුනයි. ඉතින් මේ මාස 5කට විතර පස්සෙත් මම මේ වීඩියෝ එකට වොයිස් දානකොට මට ඇත්තටම මේක සීරියස් කරන්න බෑ මේ විනුල්ගේ ජෝක්ස් නිසා. ඔයාලටත් ඇහෙනවානේ මේ ආගේ ජෝක්ස් ටික. යන්න ඕන. අපි credit number අවිඤ්ඤාකාරේ. ආයි number එක කියන්නකෝ. ධාරයක් කියන්න. තාත්තයි 9 2 3 5. විනු වයස කීයද? 3යි. අන්න සුපිරි ඈ. ඔයා මොනවද කියන්නේ? අපෝ. ඒකට හායි කියන්න. එන්න අපේ ලොකු මාමා හායි කියන්න අනුකි හායි කියන්න. Hello. බොන්ජෝර්නෝ කියන්න බොන්ජෝර්නෝ. Hello again. ක්‍රීම් මරිසෝනා. ආඩ. සෙනු මොනවද කන්න යන්නේ? ක්‍රීම් මරිස් කලේ කියන්නේ. අනුරාධපුර. අම්මච්චිය. විනු මොනවද කන්නේ? විනු මොනවද කන්නේ? කීම් බයි. නෑ අතුලේ කීම් නේ. මං ඉන්දියාවට ෆෑන් කෙනෙක්. අමෙරු ක්‍රීම් බයින්ස් එක තුරු ටික කරනවා. මාගේ account එක mention කරලා දාන්න. මාගේ account එක mention කරලා දාන්න. අපි අන්තිමට මේ මයික් ගාලා අහමු. වාගේ account එක follow කරලා දිනන රුපියල් 20ක් දෙනවා කියලා අපි හිතන්නේ. එහෙම මේ වෙනවා. follow කරලා දිනන රුපියල් 20ක් දෙනවා. අපි ගොන්නේ යන්නේ නියමයි. හින්දි එක පෙන්නන්න. පාඩේ ස්ටෝප් තමයි. විනෝද එක පෙන්නන්න. මෙතන ස්ට්‍රෝබෙරි රසති. ගොන්නේ යන්නේ. ඉතින් මම ඉතාලියේ ඉඳන් ගිහින් දෙවන දවස් තමයි මේ ගමන ගියේ. මට අර උදේට කන්න ලොකු ඇපටයිට් එකක් තිබුණේ නැහැ. ඒ වුණාට දැන් මේ වීඩියෝස් එක දකිද්දී මට හිතෙන අපරාධෙ මම ක්‍රීම් බනිස් එකක් කාලා යෝගර්ට් ඩ්‍රින්ක් එකක් බීලා හිටියේ. මට හොඳට මොනවා හරි කන්න තිබුණානි කියලා. මේ කඩේ පාර ළඟ තිබ්බ චූටි කඩයක් වුණාට මේකේ උදේට කන්න ಜಾති හැම එකකින්ම තිබුණා. පිට්ටු, රොටි, තෝසේ, බත් හැම දෙයක්ම තිබුණා. මෙහින් දිගේ මාමලා දෙන්නයි යාළගේ ෆැමිලිස් වල බබාලයි නැන්දලයි ආච්චි සීයයි තමයි අපිත් එක්ක මේ ගමන යන්න ආවේ. ඉතින් ඒක නිසාම තමයි මේ ගමන හිතුවටත් වඩා මෙමරිස් පිරිච්ච ගමනක් වෙන්නේ. මොකද එයාලත් එක්ක ඇත්තටම ලොකු කාලයක් ගත කරන්න මට ලංකාවේදී වෙලාවක් තිබුණේ නැහැ. සහ මට හිම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඉතින් මම මේක බෙස්ට්ම අවස්ථාව කරගත්තා හිමින්ම. මේ තියෙන අපේ සුබුරුදු රාජකාරිය කෑවට පස්සේ අපි වොෂ්රූම් එකක් හොයාගෙන ඇවිදගෙන ගියා. මේ විනුල් කියන්නේ අලියෙක් ගැහුවොත් මොකද කරන්න කියලා. අපිට ඉතින් ගොඩක් දුර යන්න ඕන වොෂ්රූම් එකක් හොයාගෙන.
ඉතින් අනුරාධපුරය කියන්නේ අවුරුද්දේ මොන කාලේ කොයි වෙලේ ගියත් හරිම පූජනීය නගරයක්. හරිම ඓතිහාසික දේවල් පිටලා තියෙන පූජනීය නගරයක් කියලා කිව්වොත් ඇත්තටම හරි. මේ නටබුන්, මේ කාලේ රජවරු හදපු කුළුකු වැව් සහ මේවා බලන්න ටුවරිස්ලා ඉතින් ලංකාවේ ඉන්න අයද ඇත්තටම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. and අපි අනිවාර්යෙන්ම අනුරාධපුර නගරයට ඇතුල් වෙනකොටම එක එක ಜಾති මල් ගත්තා. ඉතින් මේ මල් ගොඩස්සේ මමත් නිලුම් මල් වට්ටියක් අරගෙන අනුරාධපුරයේ වන්දනාමාන කරන්න තමයි ගියේ. මේ බලන්න එදා අනුරාධපුරයේ රුවන්වැලි සෑය ළඟ මොකක් හරි දෙයක් තිබුණා. මම ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ විදිහට මේ බෞද්ධ කොඩිය රුවන්වැලි සෑය වටේම ආවරණය වෙන විදිහට මේ බෞද්ධ කොඩිය පූජා කරලා එයාලගේ මොනවා හරි දෙයක් තිබුණා. මේ අශානේ දෙක ලස්සන බලන්න. ඔහම ෆොටෝ එකක් ගන්න. ඉතින් අපි මුලින්ම ගියේ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගන්න. මේ බලන්න ඒක කොච්චර ලස්සනයිද කියලා. මේ අහසත් එක්කන් මේ රුවන්වැලි සෑය මේ විදිහට පේන එක පුදුම විදිහට හිත නිවන තැනක්. මේකෙන් අල්ලලා දෙන්න. මේ අගේ මේ මල්ලට අගෙන. ඉතින් කට්ටක්. මේ ඉන්නේ අනුරාධපුරයේ හරි එහෙම නැත්නම් මොනවා හරි වැදගත් පූජනීය ස්ථානයකට ගියපුවාම අමතක කරන්න බැරි සත්තු කොට්ටාසයක්. මමත් මේන්ෂන් කළා දාලා තියෙනවා විනුල් VI බින්දුවයි නමේ කියලා ඒක වයිරල් ගියා වීඩියෝ එකක් 3 මිලියන් 2 පොයින්ට් ඒක තමයි වයිරල් කරගන්න ඕකේ සහයෝගය ලබා දෙන්න. ඒක මම ඉල්ලා සිටිනවා. ඊළඟට අපි කොහෙද යන්නේ? ඊළඟට අපි යන්නේ ශ්‍රී මහා බෝධියට. අපි එතන විස්තර ඔබට තව ටිකකින් අප්ඩේට් කරන්න. චූටි බබෙකුත් ඉන්න අපි දිහා බලන්න. අපි නැන්දව ගම්පහ කාතල් එකක් ගන්නවා. අවුට්ෆිට් එක චෙක් කරන්න. එයා ටැග් කරනවා දැක්කද? හා? ආ දෙන්න. යන්නේ මේ ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න. පේනවනේ මේ තියෙන දේවල්. මේ මං ඔයාලා මේව දැනගන්න ඕනේ සාමාන්‍ය ලක්වැසියෝ වශයෙන්. අවුවනේ මේ අවුවත් වෙන උහුල ගත්තේ. උහුලකට යන ඉඳ තමයි මේ පිළිවෙලට දාන්නේ. දැන් යන්න තමයි තියෙන්නේ. මොනවද මැදේද? පැංගන පෙන්නේ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේ වන්දනා ගමන සම්බන්ධයෙන්? මේ වාගේ තින් රුවන්වැලි සෑය වැඳගෙන අනුරාධපුරයේ ගිහින් ඒම ගැන ගොඩාක් එක්කන් ආපු අයටත් කරගත්තු ඒවට ගොඩාක් පිං. A few moments later. ඔයා YouTube එකේ විනුල් විල්හාන් කියන වොලිබෝල් channel එක subscribe කරලා තියෙන්නේ. අනේ මට YouTube එක ගන්න නැහැ නේ පුතා. නැත්නම් ඔයාලා රුපියල් 20ක් හම්බ වෙනවනේ අනේ. දැන් ඔයාලා මුණුපුරේ මිනිබිරියක් එහෙම ඉන්නවද? Stupid question, Aaron. ඒ වෙලාවට What a මට stupid question. But I watch you. ලඟ වෙනවනේ. ඒ හින්දා ඉතින් ඒ වෙලාවට මම බණපතක් කියාගන්න එක හොඳයි. YouTube බලනකොට වැඩි. අර YouTube එකේ ගන්න ඇහුවේ කිව්වා. ඔයා දන්නේ නැද්ද? අලුත්ම ප්‍රවණතාවයත් එක්ක ඉන්නෝනේ අපි. වොලිබෝල් බලන්න යවා සද්දෙනතු ඉන්න. ඔව්. එයා තමයි වොලිබෝල් එක බලන්න එපා. ඔයාගේ අනිවාර්යෙන් බලනවා. හරි. ඔයාලට සුබ අනාගතයක් ලෙස මම සුබ පතනවා. මේ පුතා මේ ඔයාගෙන් ගැන ටිකක් අහන ඔයාලට දැන් ගෑන් ළමෙක් එහෙම නැද්ද වයස හරිනේ. ඉතින් වයස හරි වුණාට ඉතින් ගෑන් ළමෙක් ඉන්න ඕනේ කියන එකක් නැහැ නේ. ඉතින් ටාගට් තියනවා ජීවිතේ. ඉතින් ඒව ඇචීව් කරන් යන්න ඕනේ. අංක එක වොලිබෝල්. ඊට පස්සේ අධ්‍යාපනය. ඊට පස්සේ බාරයාව. එහෙම නැහැ පවුලේ අය. ඊට පස්සේ දැන්දොත් සමහර විට බාරයාවක් ඉඳි නැත්තන් නේ. දැන් බඳින්න අදහසක් තියෙනවද? නෑ ලිවින් ටුගේ දින්න කියලා. යන්නේ ලැජ්ජාවෙන් හක බලාගෙන ඉන්නේ. ඇචනේ ගන්න හරි අම්මා.
එයා හඳුන්කුරු පත්තු කරන්න යන්නේ. මැචින් රින්ග්ස් ගත්තා. අපි දැන් එක වගේ තියෙන මුදල් පොඩිම දෙකක් සයිස් එක ගත්තේ බොහොම අමාරුයි කතෝල්ල ගත්තේ. මීන්දි ලොකු වේදනාවක් වින්දා. දැන් විනුල් ගන්නවා. අපි වගේ නැන්ද පොඩ්ඩක් වෛරල් කරමු. නැන්ද දැන් මේ හරි දැන් අබේගිරි බලන්න එන කට්ටියට නැන්දර මොකද්ද කියන්න තියෙන්නේ? නැන්දයි කඩේගෙන පොඩි ප්‍රචාරණයක් දෙන්න අපිට. කියන දේ ඉතින් එනයි. ඉතින් බඩුවක් ගන්න. අබේගිරිය ගන්න සයිස් එකම රින්ග්ස් තියෙනවා. ඔය හැම සයිස් එකකම අපි දැන් මෙච්චර කාලයක් දැකලා තිබ්බේ කුරුස මුදු විතරයි. වෙන්න බලන්න දැන් තියෙන ධර්මචක්‍ර තියෙන මුදු ඕන જાතියේ මුදු ඇවිල්ලා බල්ලා ගත්ත හැකි. අනිවාර්යෙන් මේ වාටම මේව බලන්න එනවා නම් ඇවිල්ලා මුද්දක් අරන් යන්න. පේනවනේ මේ ක්වොලිටි කෙලින්මයි ක්වොලිටි මුදු තියෙන්නේ ඔක්කොම. මේ කපල් මුදු පවා තියෙනවා. ලිවින් ටුගේ දින්න කියලා බැලුවා. මේ ඕන තරම් ඔයාට මොනවද අරන් දුන්නේ? ඔයා සෙට් එක. අනේ කවුද අරන් දුන්නේ? අම්මා. ඔයාට කවුද අරන් දුන්නේ? මට අරන් දුන්නේ අම්මා. මොකද්ද ඔය? ඕන කවුද අරන් දුන්නේ? අම්මා. අයියට දෙනවද?